Hello viewers, කොහොමද? අපි බලමු රූබික් කියුබ් එකක් කොහොමද හදාගන්නේ කියලා. ඒ කියන්නේ රූබික් කියුබ් එකක් අපි ඉස්සෙල්ලාම හදන්න ඉස්සෙල්ලා මේකට ෆෝමියුලා ටිකක් තියෙනවා හදාගන්න. ෆෝමියුලා ටිකක් තියෙනවා මේක හදාගන්න. අනික මේ රූබික් කියුබ් එක සාමාන්‍ය රූබික් කියුබ් එකක් හදන ස්පීඩ් කියුබ් එකක් හදන්න නම් ක්‍රමවල 50ක් වගේ තියෙනවා. ඒකනොත් ස්පීඩ් එකක් හදා ගන්නවා නම් ක්‍රමවල 15ක් තමයි යොදා ගන්න. ෆෝමියුලා 15ක් යොදා ගන්නවා. අපි සාමාන්‍යයෙන් ස්පීඩ් එකක් නැතුව යූස් කරනවා නම් කියුබ් එකක් හදා ගන්නවා නම් අපිට යන්නේ ක්‍රමවල 5ක් යොදා ගත්තොත් අනිවාර්යෙන් අපිට කියුබ් එක සාමාන්‍යයෙන් විනාඩියකමාරකින් වගේ හදා ගන්න පුළුවන්. කියුබ් එකක් හදන්න ඉස්සෙල්ලා අපි කියුබ් එකේ පැතිවල දැනගෙන ඉන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි කියුබ් එක මෙහෙම තිබ්බනම් මේක වෙනස් කරන්නේ නැහැ. කියුබ් එකක මොන හරි ෆෝමියුලා එකක් දාන්න ඉස්සෙල්ලා තියෙන පැත්ත තමයි හැමතිස්සෙම තියාගන්න ඕනේ. දැන් රතු පාටත් මේ පැත්තට තියාගත්තොත් අනිවාර්යයෙන් මේක රයිට් සයිඩ් එකේ මේක, ලෙෆ්ට් සයිඩ් එකේ මේක. මේක කියුබ් එක වෙනස් කරන්නේ නැහැ මොනම හේතුවක් හින්දාවත්. ඒ කියන්නේ අපි කියුබ් එක හදලා ඉවර වෙනකන් අපි තියාගත්තේ මේ කොළ පාට උඩට මේ කොළ පාට උඩම තමයි තියෙන්නේ. අපි සාමාන්‍ය මේ පැත්තට කියනවා රයිට් සයිඩ් කියලා, මේ පැත්තට කියනවා ලෙෆ්ට් සයිඩ්. මේ කියන්නේ R කියලා කියනවා. මේකේ ඊට පස්සේ මේක ඇවිල්ලා down, මේක up, මේක back, මේක front. හරිද? දැන් බලමු කොහොමද අපි මේ ෆෝමියුලා වලට කියන්නේ R කිව්වොත් මෙහෙම කරනවා. R dash කිව්වොත් පල්ලෙහාට කරකවනවා. R කිව්වොත් උඩට, R dash කිව්වොත් පල්ලෙහාට. L කිව්වොත් මේම, L dash කිව්වොත් උඩට. ඒ කියන්නේ ඔරලෝසුවක් කැරකෙන්නේ ක්ලොක් ඩිවයිස් එක ක්ලොක් දී ඔරලෝසුව කැරකෙන්නේ කොහොමද? දක්ෂිනාවර්තන. ඔරලෝසුව අපි මෙතන තිබ්බොත් මේ කැරකෙන්නේ කොහොමද? දක්ෂිනාවර්තන. ඒ විදිහට තමයි අපි කරකවන්නේ. දැක්කද? R dash. dash එනවා නම් අනිත් පැත්තට කරනවා. R නම් ඔරලෝසුව කැරකෙන පැත්තට තමයි කැරකෙන්නේ. ඒ කියන්නේ ක්ලොක් වයිස් ඩිවයිස්. මේ පැත්තෙත් එහෙම තමයි. L කිව්වම මම කරකවන්නේ මේ පැත්තටනේ. ඒ කියන්නේ ඔරලෝසුව සාමාන්‍යයෙන් කරකවන්නේ මේ පැත්තට. කියුබ් එක වෙනස් කරන්න તો අපි මේ L කියන්නේ මේ පැත්තනේ. එහෙනම් මේක මේ පැත්තට. හරි? U කිව්වොත් මේ පැත්තට, U dash කිව්වොත් මේ පැත්තට, F කිව්වොත් මේ පැත්තට, F dash කිව්වොත් මේ පැත්තට, D කිව්වොත් මේ පැත්තට, D dash කිව්වොත් මේ පැත්තට. ඒ කියන්නේ D කියන්නේ දැක්ක නෙමෙයි. ඔරලෝසුව කරකෙන පැත්ත. හොඳ ඒක මතක තියාගන්න. B කිව්වොත් මේ පැත්තට, B dash කිව්වොත් මේ පැත්තට. ඒ කියන්නේ මෙහෙම කියුබ් එක අපි තිබ්බොත් මේපම කරකුවොත් කොහොමද ඔරලෝසුව කරකෙන්නේ? මේ පැත්තටනේ. ඔරලෝසුව කරන්නේ දක්ෂිනාවර්ත කරකෙන්නේ. ක්ලොක් ඩිවයිස් එකට තමයි අපි දැන් යොදාගන්නේ. මේක ඉස්සෙල්ලාම දැනගන්න. අනිත් එක අපි පාට අඳුරගෙන ඉන්න ඕනේ. ඒ කියන්නේ සුදු තිබ්බොත් හැමතිස්සෙම සුදු වලට විරුද්ධ පැත්තේ තියෙන එක හා ඔපොසිට් සයිඩ් එක, කොළට ඔපොසිට් නිල් පාට එක, රතු පාට ඔපොසිට් එක, තැඹිලි පාට එක. හරිද? ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක කැමති නම් ලයික් එකක් දාලා මගේ channel එකට subscribe කරන්න. ඊළඟ වීඩියෝ එකේදී අපි හමු වෙමු.